ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ මේෂ ලග්න හිමියන්ට 2026 පෙබරවාරි මාසය කොහොමද යන්නේ කියලා. ඉතින් ඔබ මේෂ ලග්න හිමියෙක් නම් මේ මාසයේ ඔබගේ ආදරය, රැකියාව, මුදල් සහ සෞඛ්‍ය ගැන වැදගත් තොරතුරු මේ වීඩියෝ එකෙන් අරන් ආවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔබට වාසනාව වැඩි කරගන්න පුළුවන් විශේෂ උපදෙසුත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේෂ ලග්න හිමියන්ට මේ පෙබරවාරි මාසය ක්‍රියාශීලී, තීරණාත්මක සහ වෙනස්කම් ගෙන එන මාසයක් වෙනවා. දිගු කාලයක් හිතේ තියෙන අදහස් ක්‍රියාවට නැංවීමට හොඳ කාලයක්. රැකියාව කරන අයට නව වගකීම් ලැබීමට ඉඩ තියෙනවා. උසස් සීමක් හෝ ප්‍රසාදයක් ගැන සාකච්ඡා ඇති වෙන්න පුළුවන්. ඉතින් ව්‍යාපාර කරන අයට නව අවස්ථා ලැබුණත් ඉක්මන් තීරණ වලට යාමෙන් වළකින්න. පෙබරවාරි මැදින් පස්සේ ඔයාලට වාසනාව වැඩි වෙනවා. ඉතින් මුදල් පැත්තෙන් ආදායම් මට්ටම සාමාන්‍යයෙන් හොඳයි. අනවශ්‍ය වියදම් වලට අවධානය යොමු කරන්න. ණය දීම හෝ විශාල ආයෝජනවලදී සූක්ෂම වන්න. ආදාය සම්බන්ධතාවලදී කතාබහ සහ අවබෝධය ඉතා වැදගත්. කුඩා දේවල් වලට කේන්ති යාමෙන් වළකින්න. විවාහකයින්ට පෞල් සම්බන්ධතා ශක්තිමත් වෙන කාලයක්. එකට ගත කරන කාලය වැඩි කරගන්න පුළුවන් කාලයක්. ඉතින් සෞඛ්‍ය පැත්තෙන් හිස ආශ්‍රිත අපහසුතා, ආතතිය නිසා ඇතිවන තත්ත්වවලට අවධානය යොමු කරන්න. නිතර විවේකය සහ නිදා ගැනීම වැදගත්. වාසනාව වැඩි කරගන්න ඔයාලට දෙන උපදෙස් තමයි ඔයාලා අඟහරුවාදා දිනවල රතු පාට ඇඳුමක් භාවිතා කරන්න. ඒ වගේම ස්කන්ධ ස්තෝත්‍රය කියවීම ගොඩක්ම වාසිදායකයි. කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන්න. ඉතින් වාසනාවන්ත දිනය තමයි ඔයාලට අඟහරුවාදා. වාසනාවන්ත අංක 19. වාසනාවන්ත වර්ණය රතු. ඔබ මේෂ ලග්න හිමියෙක් නම් මෙම පෙබරවාරි මාසය ඔබට සාර්ථක සහ වාසනාවන්ත මාසයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඔබගේ ලග්නයට අදාළ පලාපල නිතර බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. වීඩියෝ බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.